හය ඉතින් අද තුළ සාධනය පිළිගන්න තවත් අලුත් වීඩියෝ එකක් සදා මේ වීඩියෝ එක කරන්නේ කොහොමද PC එකේ performance යම් තාක් දුරකට සාපේක්ෂව වැඩි කරගන්නේ කියලා Windows 10 හෝ 7 ලැප් එක හෝ PC එක මම කරන විදිහට වලට මේ දේ කරත් වල PC එකේ performance යම් තාක් දුරකට වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. හරි පළවෙනි ස්ටෙප් එක තමයි ඔයාලගේ මේ සර්ච් බාර් එකට ගිහින් ගහන්න choose power plan කියලා. ඔගේ ඔබසේ මේ වගේ ඔප්ෂන් එකක් එනවා ඒක ඕපන් කරගන්න ඕපන් කරගත්ත මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි දකින්න ලැබෙන්නේ මෙතන ඔප්ෂන් ඔයගේ සාරකට තුනක් ඇති නැත්නම් දෙකක් ඇති මේ මගේ වගේ මෙතන හයිපර්පාස් කියලා තව ඔප්ෂන් එකක් ඇති ඒක දාගත්තොත් ඔයාලට පුළුවන් ඔයගේ ස්පීඩ් එක තව වැඩි කරගන්න ඔයාලා හයිපර්පාස් තියනවා නම් අනිවාර්යෙන් හයිපර්පාස් එක දාගන්න පවර්ස් වගේ දෙන්න එක අයින් කරලා හයිපර්පාස් එක දාගෙන මම කියනවා මේකෙන් ඔයාලගේ ස්පීඩ් එක තව අප් කරගන්න එක එහෙනම් දෙවෙනි ස්ටෙප් එකට අපි ගිහින් යමු හරි දැන් අපි තුන්වෙනි ඔප්ෂන් එක විදිහට කතා කරන්නේ ස්ටාර්ට්අප් ඇප් එක ඩිසේබල් කරලා දාන්න මේකේ වල පුළුවන් සාමාන්‍යයෙන් ස්පීඩ් එක ලබා ගන්න මේකෙන් PC එක ඔන් වෙද්දී ඔයගේ ඇප් ටික උඩට පොප් අප් කරනවා අපි ඒක තමයි ඩිසේබල් කරන්න හදන වෙන වෙලක තමයි ඒක කරගන්න බලමු මුලින්ම මෙතන ටාස්ක් මැනේජර් ක්ලික් රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර් වලට යන්න ටාස්ක් මැනේජර් වල කියන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි දකින්න ලැබෙන්නේ මෙතන යන ස්ටාර්ට්අප් කියලා මෙතන තියෙන ඔක්කොම පේන්න තියෙන ඇප් ටික ඩිසේබල් කරලා දාන්න ඕන එකක් තියෙනවා නම් ඒක enable කරගන්න මට මෙතන කිසිම ඕන් කරන ඇප් එකක් නැහැ මේ කරගත්තා පස්සේ වගේ ස්පීඩ් එකත් යම් දුරකට වැඩි කරගන්න හැකි හරි ඉතින් ඊට පස්සේ අපි මෙතන ඩීටේල්ස් වලට ගියාන් පස්සේ මෙතන සෙට් කරගන්න ප්‍රයිවසි චේන්ජ් කරගන්න හදන්නේ මෙතන හිතන්න දැන් ඔයගේ ගේම් ඔයා ගන්න ගේම් එක මෙතන රන් වෙනවා කියලා ඒකට රයිට් ක්ලික් කරලා මෙතන set priority ගිහිල්ලා මෙතන high කියන එක දාගත්තා high කියන එක දාපස්සා change priority කියලා එනවා අන්න එක දුන්නා පස්සේ ඒකේ තියෙන ඒ ගේම් එකට තාම performance වැඩි කරගන්න හැකි එහෙනම් ඊළඟ හරියට අපි next option එක විතර කතා කරන්නේ ඔයාලගේ Windows එකේ රන් වෙන අනවශ්‍ය animation ටික disable කරලා දාන්නට ඒකට කරගන්න තියෙන පල්ලෙහා search bar එකේ Ajax එක search කරගන්න මේ වගේ option එකක් උඩින් පෙන්නනවා අනේකට click කරගන්න click කරගෙන ටීම තියෙන ටිකේ custom කියන එක select කරන්න custom කියන select කරලා මම මේ දාලා තියෙන ටික විතරක් ඕගොල්ලෝ මේකට ටික් ටික දාන්න ටික් ටික දාලා උඩට apply කරන්න ඒක apply කරන් වෙන්නේ ඔයාලගේ අනවශ්‍ය animation ටික disable කරලා දාන්න ඕන්න වල පුළුවන් මේ ඔක්කොම ටික ටික දාලා disable කරලා දාන්න ඒත් මම recommend කරනවා ඕන්නම් මේ විදිහට දෙන්න කියලා ප්‍රශ්නයක් නැහැ මේ ටික දාලා වල apply කරන්න පුළුවන් හරි එහෙනම් ඒකත් එක්ක අපි යන් එන ඊළඟ step එකට හරි ඉතින් අපි මේ option එක කතා කරන්නේ කොහොමද ඔයාලගේ game performance set කරගන්න කියලා එන මේ දැන් search bar එක ගහගන්න game mode කියලා game mode කරලා මේ වගේ option එකක් එනවා ඒක setting එක open වෙන ඊට පස්සේ මේ තියෙනවා game mode කියලා අන්න ඒක on කරගන්න on කරගත්තාම පස්සේ ඊට පැත්තෙන් තියෙන graphics setting කියලා අන්න එකට ගිහින් පුළුවන් මෙතන දැන් ටයිප් කරලා තියෙන game ටික බලා ගන්න. මෙතන game pin එක වෙන්නන්නේ නැත්නම් මෙතන game එක තියෙන තැන location එක select කරනවා. select කරගත්තාන් පස්සේ මෙතන click කරලා option වලට ගිහලා මෙතන high performance කියන දාලා save කරන්න. අනිවාර්යෙන් save කියන එක දාලා අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ හරි ඉතින් මේ option එක කතා කරන්නේ ඔයාගේ PC එකේ storage එක අඩු නම් මේ option එක කරලා බලන්න disk එක clean කරගන්න හැකි මෙතන search bar එකේ ගිහින් ගහන්න disk clean කියලා disk clean කරනකොට මේ වගේ option එකක් එනවා ඒක open කරගන්න open කරලා මෙතන අවශ්‍ය disk එක තෝරන්න මම ඒක තෝරලා මෙතන okay දුන්නා ඒක දුන්නා පස්සේ මේ වගේ option එකක් එනවා එතනින් මම මේ දින ටික ටික විතරක් මේකට දාන්න අවශ්‍ය file තියෙන මේකට download program file එකට දෙන්න temporary කෙනෙකුට දෙන්න thumbnail කෙනෙකුට දෙන්න දීලා okay කරන්න okay දාලා මේක delete file කියන notification එක click කරන පස්සේ මේ වගේ ඔයගේ file ටික delete ලා යනවා මේක පුළුවන් ඔයගේ storage එක වැඩි කරගන්න එහෙනම් අපි ඊළඟ step එක කතා කරමු හරි ඉතින් මේ option එක කතා කරන්නේ කොහොමද disk optimize කරගන්නේ කියලා මෙතන search bar එකේ ගිහින් ගහන්න defragment කියලා ඊට පස්සේ මේ වගේ option එකක් එනවා මේක open කරගන්න open කරලා මේ වගේ අවශ්‍ය disk එක තෝරන්න disk එක තෝරන optimize කරන button එක click කරනවා ඔයගේ disk එක optimize වෙනවා හරි ඉතින් අපි ඊළඟ හරි මේකෙන් බලන්නේ කොහොමද ඔයගේ temporary file එක delete කරගන්නේ කියලා මෙතන right click කරලා the run කියන එක click කරන්න නැත්නම් Windows එකේ R එක press කරලා මේ option එක ගන්න හැකි හරි ඉතින් මේ type කරන විදිහට ඔයගොල්ලෝ type කරන්න මගේ temp කියලා search කරගෙන මේ විදිහට search කරලා okay එකක් දෙන්න okay දුන්නා පස්සේ ඔයගොල්ලෝ මේ වගේ තියෙන temporary file ටික පෙන්න ආවි මෙතන ඔක්කොම ටික select කරලා control A ගහලා select කරගන්න select කරලා shift එකයි
ඩිලීට් අයිකන් එක ක්ලික් කරන්න. ඊට 420 ටෙම්පරරි ෆයිල් තියෙන එක යස් කරගන්න. මේ වගේ ප්‍රශ්නයක් ආවම මෙතන ටික් එක දාලා කන්ටිනියු එකෙන් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ෆයිල් ට ඩිලීට් ලා ආවින් මේක කතා ගන්න ඕන වගේ ටෙම්පරරි ෆයිල් ටික මාස එකක්වත් සැරයක්වත් මේ වගේ ඩිලීට් කරලා දාන. ඊට පස්සේ මේ වගේ නොටිෆිකේෂන් එකක් ආවම ටික් එක දාලා ස්කිප් කරගන්න. මේකෙන් ඔයාලගේ ඩිස්ක් එකට ස්ටෝරේජ් එක ටිකක් ඉතිරි කරගන්න හැකි. මේක මාස සැරයක් කනතන කරන්න. හරි මේ ඔප්ෂන් කතා කරන ඔයාගේ ඩිස්ක් එකේ ස්ටෝරේජ් එක ටෙම්පරරි ෆයිල් තියෙන ඒවා ක්ලීන් කරගන්න. මෙතන සෙටින්ග් වලට ගිහිල්ලා සිස්ටම් යන්න. සිස්ටම් ගිහිල්ලා මෙතන ස්ටෝරේජ් කියලා ඔප්ෂන් එක ක්ලික් කරන්න. ක්ලික් කරගත්තාම පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි දකින්න ලැබෙන්නේ. මෙතන තියෙනවා ටෙම්පරරි ෆයිල් කියලා. අන්න ඒකට ක්ලික් කරන්න. ක්ලික් කරන පස්සේ මේ වගේ ෆයිල් එක ටිකක් ලෝඩ් දෙයි. මෙතන ඔක්කොම ටික දාලා remove file දෙන්න. හරි ඉතින් මේ වගේ ටෙම්පරරි ෆයිල් එක ඩිලීට් ලා යාවි. හරි ඉතින් අපි වීඩියෝ එකේ අවසාන ස්ටෙප් එකට තමයි අවිල්ලා තියෙන්නේ. ඔයාලගේ මේකේ පුර නොටිෆිකේෂන් ටික ටර්න් ඔෆ් කර දාන්න. මේකෙන් ගොඩක් දුරට වගේ PC එක ස්ටාර්ට් අප් වෙනවා. ස්පීඩ් අප් වෙනවා. එහෙනම් අපි ඒ ස්ටෙප් එක ගැන කතා කරමු. මෙතන සර්ච් බාර් එකට ගිහින් නොටිෆිකේෂන් කියලා සර්ච් කරගන්න. සර්ච් කරන පස්සේ සෙටින්ග් එකෙන් ඕපන් නේ ක්ලික් කරලා පස්සේ මෙතන තියෙන නොටිෆිකේෂන් ටික ඕෆ් කරගන්න. මේකෙන් ඔයාලගේ යම් තාක් දුරකට ලොකුවට වෙන්නේ යම් තාක් දුරකට PC එක ස්පීඩ් අප් වෙනවා. හරි ඉතින් වීඩියෝ එක අදට ගෙනාවු වීඩියෝ එකත් ඉවරයි. ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යයෙන් වටිනවා කියලා හිතනවා නම් පල්ලෙහා තියෙන සුදු පාට subscribe බටන් එක ක්ලික් කරලා ඊට තියෙන like බටන් එක press කරලා තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න.